සුබ අලුත් අවුරුද්දක් වේවා. හෙලෝ යාළුවනේ, ලැබුවා 2026 නව වසර සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා. ඉතින් මේ අවුරුද්දේ දෙසැම්බර් 1 වෙනිදාම පුතා ගවලෙනත් හදලා නත්තල් ගාත් ලස්සන සැරසුවා. ඉතින් මේ අවුරුද්දේ අපි දෙන්න නත්තල් සමරපු විදිය තමයි ඔයගොල්ලත් එක්ක මෙයා බෙදාගන්නේ. ඉතින් පුතාටයි මටයි දෙන්නටම ඇඳුම් ගන්නත් එක්ක අපි දෙන්න ගියා ටවුමට. ඉතින් මේගොම ටවුම ලස්සන්ට ලයිට් දාලා සරසලා එහෙම තිබ්බා. ඉතින් නත්තලේ පල්ලි ගිය විදිය මේ අපිට වීඩියෝ කරගන්න බැරුව ගියා. මොකද එදා මේ කරන්ට් එක ගියා රෑ. ඒ නිසා අපි අවුරුද්දේ කොහොම හරි පල්ලි යන එකයි විස්තරේ වීඩියෝ කරගන්න එදාම හිතාගත්තා අවුරුද්දේ වැඩේ කොහොම හරි කරනවා කියලා. ඉතින් කාලයක් ඉඳන් මගේ ආසාවක් තිබ්බා මේ වේට්ටියක් අඳින්න අවුරුද්දේ පූජාවට. ඉතින් ඒ ආසාවත් මේ සැර ඉෂ්ටි කරගත්තා. වේට්ටියත් අරගෙන ඊට පස්සේ පුතාටත් සුදු ෂර්ට් එකක් අරන් දුන්නා අවුරුද්දට අඳින්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ හන්දිය ගවලන. ඉතින් ඒක ලස්සනට හදලා තිබ්බ කට්ටිය. හරි ලස්සනයි, ලොකු සොරවන් දාලා ලස්සනට හදලා තිබුණා. ඉතින් ඊට පස්සේ අපි පල්ලියට ගියා. ඉතින් මේ සැරේ නම් මේ පල්ලිය හදනවා. ඒ නිසා මේ සැරේ ලස්සනට සරසලා නැහැ. නැත්තම් අපේ තරුණ සමිතියේ මල්ලිලා හරි ලස්සනට මේ පල්ලිය සරසනවා අවුරුද්දට. ඉතින් මේ සැරේ පල්ලිය අලුත් වැඩියා කරන නිසා ඉතින් ඒ කිසිම ලස්සනක් තිබ්බේ නැහැ මේ අවුරුද්දේ. ඉතින් ලබන අවුරුද්දේ ඒ මල්ලිලා ටික හොඳට ලස්සනට වැඩේ කරලා ගනි. ඉතින් පල්ලි ගිහිල්ලා ඉල රෑ අපිට වෙලාවක් තිබ්බේ නැහැ කිරි උතුරන්න. ඒ නිසා ඉතින් උදේ අපි කිරි ඉතිරෙව්වා මේ විදියට. ඊට පස්සේ ඉතින් අම්මා ඊට කලින් දවසේ මිරිස් මාළු හදලා තිබුණා. ඒකත් එක්ක අපි කිරිපත් ටිකක් කෑවා. ඉතින් අලුත් අවුරුද්දේ හා පුරා කියලා.
ඉතින් යාළුවනේ ඔය විදියට තමයි ජනවාරි 1 වෙනිදා ගෙවුනේ. ඉතින් ලැබුවා 2026 අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. ඉතින් යාළුවනේ එහෙනම් අපේ එපිසෝඩ් එක බැලුවට ස්තුතියි. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔබත් මමත් ඉන්දිනා මේ නුවතුල කඳුල සුසුම කුමකටද ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු හෙටින් උදාවන හරියාලෝනේ එහෙනම් 2026 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා පුතේ. සුබ අලුත් අවුරුද්දක් වේවා. Father